කටයක් දාන්න යන්න ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඔයාලා සෙට්ලා ඉන්න. ඉතින් කාලෙකට පස්සේ අපි vlog එකක් ගේන්නේ. ඉතින් අපේ vlog channel එක මම දිගටම වීඩියෝස් දානවා කියලා ඉතින් ඊට vlog දාන්න බැරි වුණා. ඉතින් අපි යන් අර නුවර පොඩ්ඩක් ඇවිදින්න. ඉතින් ගාඩන් එක ගාව ඉන්නේ. අපි ගාඩන් එක ඇතුළට යන්නම් කියලා හිටියේ. ඉතින් ගාඩන් එක ඇතුළට ගිහලා තේරුම් නැහැ. ඉතින් තනියම මම ගාඩන් එකේ ගිහලා පොල් ගාඩන් එකේ හරි අපි යන් නුවරට පොඩ්ඩක් ඇවිදින්න. එනවා බොයි. අපි යමු. අපි නුවර ඇවිදින්නාවට අපිට කරගන්න තිබ්බ වැඩවලට පොඩි වෙලාවක් යනවා. ඉතින් ඒ වැඩ නම් ඔයාලට vlog එකේ දෙන්න බැරි වෙයි. මම දැන් තමයි හිතුවේ මේ වැඩ ගොඩක් ඒවා vlog එකට දෙන්න බැරි වෙන vlogs වැඩ තියෙන්නේ. ඉතින් අපි ඔයාලා එක යන්නම් අද මාලිගාවට. ඉතින් අපි වැඩවලට වෙලාව තියෙන හින්දා අපි පොඩ්ඩක් ආව view point පැත්තට. ඉතින් අපි මෙතන පොඩි වෙලාවක් ඉඳලා අද vlog එකට වීඩියෝස් කියන වෙලාව ඕන ඉන්නවා. කියන පොඩි වෙලාවක් ඕනින්ද අපි ආයෙත් යනවා මාලිගාවට. ඉතින් අපි view point එක පොඩි වෙලාවක් ඉඳලා අපි යමු එන මාලිගාව පැත්තට. ඉතින් අපි වැඩ ටික ඔක්කොම අපි ඉවර කළා. ඉතින් ඒ ටික අපිට vlog වලින් ගේන්න බැරි වැඩ ටික. ඉතින් එහෙනම් දැන් අපි යමු කොහෙද අපි යන්නේ මාලිගාවට යන්. ඉතින් මාලිගාවට යන ටික අපි ඔයාලට දෙන්න vlog එකකින් ඒ ටික අපි ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා දැකලා නැත්නම් නුවර මුහුද එහා පැත්තෙන් තියෙනවා නුවර මුහුද. ඉතින් ඔයාලට මම ඒ ටිකක් පෙන්නගෙන අපි යන් එහෙනම් මාලිගාවට ගිහිල්ලා ඔයාලා දෙන්න මාලිගාව vlog එකක් දෙන්න. අද මම නුවර ඇවිදින් ගේන ටික අයින් කරලා මම thumbnail එකට දානවා මාලිගාවට යන් කියලා. හරි මාලිගාවට යන් කියලා දාලා මොකද මේ නුවර ඇවිදින් නේද මාලිගාවට විතරනේ. අපි යන් එනවා මාලිගාවට. නුවර මුහුද ඉතින් අපි මාලිගාව ඇතුළට ඇවිත් තින්නේ. අපි එන යමු උඩට. මේ දැන් ආවා නේ බම් පත්ත ප්‍රශ්නයක් තියෙන අපි යන්න.
මේකට දෙන්නම් මේ අනිත් මේකකින් දෙන්නම් බොයිස් මම ඔයාලට මේක තොතර පේනවනේ මම්මල් ඩීටි මේ මොකින්ද මේක තියෙන වෙන මොඩ්ඩයක් එකකින් දෙන්න ගියේ මේ ලයිට් එළිය අඩු තැන්වල අයකින් දෙන්නම් මම මෙතනින් ඉහළ පොඩ්ඩක් ඉන්න මේ වීඩියෝ එක නතර වෙලා ඔහොම පටන් ගමුනේ අම්මේ පට්ට දාඩිය අයියෝ මේක සිරාට මේ වීඩියෝ කරන්න නම් දෙන්නේ නැහැ මචං 360 අදින්න ෂේප් එකේ මම අරන් යන්න ඊට පස්සේ අපි මෙතන මෙතන මේ සීන් එකක් තියෙනවා මම තාම හරියටම දන්නේ නැහැ හරිද මෙතන මේ වැඩ සිටින මාළිගයට කරුණා මේ මෙතනලු මෙතනලු මචං මේ මම මේක හරියටම දන්නේ නැහැ මේ මෙතනලු මේ මොකද ඇත්තටම මේ තන්ත්‍ර ධාතුන් වහන්සේ ඔය තියෙන්නේ මේ වැඩ මෙතනලු තියෙන්නේ කියලා මොකද්ද ඒක මම හරියටම දන්නේ නැහැ හරි ඉතින් මම අහලා තියෙනවා එහෙම මොකද්ද මම අහලා තියෙනවා එච්චර ඒක මම හරියටම දන්නේ නැහැ මචං ඉතින් මේ බ්ලොග් එක ඇවිල්ලා පුතේ මේක දැන් මට පේන්නේ නැහැ බං මාවත් හරි මේක ඇවිල්ලා පුතේ මේ බ්ලොග් එක මට සෑහෙන වෙලාවක් කරගෙන යන්න පුළුවන් බ්ලොග් එකක් නෙවෙයි ඔයාලට තේරෙනවා ඇති හරි මොකද කියනවා නම් මේ බ්ලොග් එක ගොඩක් වෙලා ඇදගෙන යන්න අමාරුයි මේ මොකද අපිට මාලිගාවේ තව යන්න ගොඩක් තැන් නැහැ අපි තව ගොඩක් ඇවිදිමු මාලිගාවේ තව ඔයාලට පෙන්වන්න තියෙන දේවල් ටිකක් මම පෙන්වන්න මේ ඉතින් අපි මාලිගාවට ගිහිල්ලා ඉවර වෙලා අපි තව යන්න තියෙනවා අපිට කොහෙටද ඔයාලට මේ පේරාදෙණිය කැම්පස් එක පැත්තෙන් තමයි අපි යවෙන්නේ අපි ගෙදරට යද්දි ඒ පැත්තත් මම ඔයාලට පොඩ්ඩක් පෙන්නගෙන අපි එහෙම ගෙදර යනවා ඉතින් ඒ ටික ඔයාලට බ්ලොග් එකට වැටේ ඉතින් ආ බ්ලොග් එකත් එක්ක ටිකට මේකතු වෙලා ඉන්න ලයික් කරන්න තියා ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මේ අපි ඊටු ටිකත් ඔයාලට ගේන්න අපි යන් එහෙනම් බ්ලොග් එකේ ඊටු ටිකට ඔයිස් මෙතන කියනවා මේ රාජකීය පාඩම නේ උඹලට ඕන නම් ඇවිල්ලා මෙතන අපොල් හොදන්න පුළුවන් හරි රාජකීය මේක මේක ඇවිල්ලා රියල් රාජකීය එක එච්චරයි මේක රාජකීය කිව්වොත් රාජකීය මේක කියන්නේ රාජකීය මේක ඊට පස්සේ අතන තියෙනවා ඒ දවස්වල මට යුද්ධෙට කට්ටියෙන්නේ අර ගහන්නේ බා ගිලින් ගාලා ගහන්නේ යුද්ධෙට මචං ඒ දවස්වල කට්ටියෙද්දි මචං මෙන්න මේක තමයි දරන් ගාලා ගහන්නේ ඒතකොට මචං සේනාව වෙනවා එතනින් කාලදුව කුටි දානවා ඒකල සටපට ගාලා මචං මේ ඉන්සර්ට් ටැංක් පාරවල් ටිකක් දිනවා අර යපෙන් ඉන්නේ උන්ට ඊට පස්සේ AWM ටික තමයි මචං දාන්නේ අර එහාවට අයිනට දාන්නේ AWM ටික එහාවටින් දානවා ඊට පස්සේ MP40 සෙට් එක මචං අර එහාවට අයිනට දාන්නේ ඒකල මචං තන්නේ කර ඉතින් එන සෙට් එක දිරි ගාලා දෙනවා අර උඩින් එහෙම වෙන්නේ උඩින් එහෙම මචං දාලා තියෙන්නේ වෙනම මචං සෙට් එකක් දාලා තියෙන්නේ ඒකින්ද උඩින් එන්නේ මේවට සෙට් කරන්න මචං මේ මොනවාද අර බිම තියලා අහුල ගන්න ඒ ටික තමයි මෙතෙන්ට දාන්නේ අර ඉස්සරහින් ලෑන්ඩ් මයින් එහෙම තියලා ලයින් කරලා තියෙන ඊට පස්සේ
මේ තමයි ලයින් අරදිනවට මේවා එක අර පත්ති විත්තු අතන තියෙන මගුල් මඩු තොපිට මගුල් නටන්න ඕන ඕකට ඇවිල්ලා මගුල් නටපියා මගුල් මඩුව කියන්නේ ඔන්න ඕකට තව තියෙනවා රැටා කියලා ඉන්න නම් මනම් ඒ කවුතුකාකාරයම තියෙන එහෙ යන්න දැන් බෑබන් ටයිම් මදි අනික අවුවයි දැන් ඔහොම යන්න ඕනේ එන අපි මාලිගාවෙන් එළියට ගිහලා සෙට් වෙමු යෝ දැන් ඉතින් ගෙදර යන ගමන් ඉන්නේ ඉතින් අද වාහනේ අපි කල්ටි වලට හරියට ඇහෙන්නේ නැත්නම් මේ කොහොමද අපි ගෙදර යන්න ඉන්නේ ඉතින් ගොඩක් පරක් වුණා ඉතින් පරක්කුවත් එක්ක මේ අපි දැන් ගෙදර යන්නේ ඉතින් වලට කැම්පස් එක පාර ඉතින් යන ගමන් බලාගෙන යන්න පුළුවන් ඉතින් අපිට යන්න තියෙන්නේ කියන්නේ ඇතුලේ නෙවෙයි හැබැයි ඇතුලේ නෙවෙයිමත් නෙවෙයි ඉතින් ඇතුලේ නෙවෙයි ඉතින් මේක ඉතින් අපිට යන්න තියෙන පාර අපි යන පාරේ ඉතින් ඔයාලට පොඩි වීඩියෝ කෑල්ලක් ගේන්නම් ඉතින් එහෙනම් ඉතින් මෙතනින් අපි vlog එක ඉවර කරනවා ඉතින් එනම් boys ඉතින් channel එක subscribe කරන්න අනිවාර්යෙන් වීඩියෝ එක like එකක් දාන්න ඉතින් අපි ඉස්සරහට තව හොඳ vlog ගේන්න ඉතින් මම කාලෙකින් vlog එකක් දාපු නැති හින්දා තමයි ඉතින් මෙන්න මේ vlog එක දැන් ඉතින් එහෙනම් අපි ඊළඟට vlog එකකින් set වෙමු එහෙනම් boys අපි ගිහින් එන්නම් හැමෝම channel එක subscribe කරලා තියන්න එහෙනම් අපි යමු sorry අපි ගිහින් එන්නම්